හරි වැඩේනේ. අර කතාවක් කාලා තියෙනවද මේ බිත්තියට ගහව පලායඹුලත් ඕන වෙනවා කියලා. දැන් ඒ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එක දිගට මහා වැසි ඇද හැලෙනවා. ගස් කොළන් කඩා වැටිලා විදුලි විසන්දිලා. දැන් හරි වැඩේ දැන් රාත්‍රී අන්ධකාරය. ඉතින් මේ පරණ මේ වාහන ටික හොයාගෙන ආවා මේ බලනකොට මේ චිවිලිනාවක් තියෙනවා. ඒකේ චිවිලිය පිටිලා. දැන් ඉතින් බිත්තියට ගහව පලායඹුලත් ඕන වෙලා දැන් ඔන්න අපි හදනවා මේ පොඩි ආලෝකයේ ඉන්න පොඩි උපකරණයක්. මොකක්ද? ලාභ බලමු අපි හදන්නේ. මේ වීදුරු බෝතලයක් පාගන්නවා. වීදුරු බෝතලයක් පාගන්න. දැන් ඒකේ මේ පියන අරගෙන අපි ඒ විදිහට ඇන්නකින් මේ ඉඳලා අපි මේකට මේ හරි මැද්දෙන් සිදුරක් ඉද ගන්නයි බලන්නේ. නෑ තියෙනවා. අපි ඒක අයින් කරගමු. මොකද ලාභ කුප්පියක් හදන්නේ සූදානම් වෙන්නේ. පාංගඩයක් පරණ රෙද්දක් රෙදි පාංගඩයක් කියලා කියන්නේ. ඉතින් මේක අඹර ගන්නවා දැන් කොයි. දැන් අපි අර සිදුරෙන් මේක ඇතුළට දාගන්න. පාන් වැටිය. මේකට ඉතින් ඉස්සර නම් වෙනමම ආඩු වැටියක් හදලා තියෙනවා. ඒ රවුමට තමයි දාන්නේ. හරි ලේසියි එතකොට මේක අතුල් කරන්නේ. දැන් ඉතින් අපි తాවකාලික මේ හදිස්සියට හදාගන්නේ. දැන් හරි පාන් වැටිය හදාගත්තා. එතකොට දැන් පුතාලට මේ එනවා පරිසරයේ පාඩමට ඉක්මනින්ම භූමිතේ ඉහළට ඉක්මනින්ම තිරයක් දිගේ ඉහළට එන්නේ. පොල් තෙල්ද භූමි තෙල්ද කියලා අහනවා. එහෙනම් මොකද්ද? දැන් අන්නේ කියන භූමි තෙල් ටිකක් දවස්වල හරි අමාරුයි හොයාගන්න. ඉන්න භූමි තෙල් දෙකක් තියෙනවා. දැන් තුනේලෙන් අපි දාමු භූමි තෙල්. භූමි තෙල් එහෙම නැත්නම් ලාම්බු තෙල් කියලා කියනවා අපි. ඉස්සර ලාම්බුවට දාපු නිසා ලාම්බු තෙල් කිව්වා. හැබැයි මේකේ නියම නම භූමි තෙල්. සෙට් එකේ ගහලා තියෙන භූමි තෙල් කියලා. ඔන්න අපි භූමි තෙල් ටිකක් දාගත්තා. ලාම්පු කුප්පියක් කරන්න මේ හදන්නේ. දැන් අපි මේ වැටිය ලාම්පු තෙල් වල පොඟවගත්තා. ඊට පස්සේ ඒක ටික දැන් ලාම්පු දාන්න. අවශ්‍ය ප්‍රමාණයට තමයි මේක ඇදගන්නේ. මේක අහඩු වැටියක් තියෙනවා මේක. හරි. දැන් අපි ලාම්පු කුප්පිය හදලා ඉවරයි. මිනි පෙට්ටිය නරපට්ටි. මෙන්න ඔන්න ආලෝකවත් වුණා. එහෙනම් අන්තරට සාප කර කර ඉන්නේ නැතුව අපි එක ලාම්පුවක්වත් පත්තු කරගන්න. නේද? හොඳයි. එහෙනම් දැන් අනුන්ගේ පානෙන් එළිය බලන්නේ. ඔන්න අපිට පාන තියෙනවා. අපිට ලයිට් ආවත් එකයි නාවත් එකයි. මොකද මේ පවතින ආපදා තත්ත්වයේ මත විදුලිය අය කවදා එයිද කොයි මොහොතේ එයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපේ වැඩ අකර්මණ්‍ය වෙන නිසා ඔන්න අපි පත්තු කරගත්ත ලාම්පු කුප්පිය. 1996 අවුරුද්ද අපිට මතකයි ඒලෙවල් විභාගයේ උසස් පෙළ විභාගයේ ලියනකොට ලාම්පු කුප්පියෙන් තමයි පුතේ අපි පාඩම්. ඉතින් මේක තමයි අපේ එදා මෙදා අපේ ජීවිතයේ ආලෝකමත් කළ ආලෝක කදම්බ. ඒක නිසා අපි විශ්‍රාම දීලා තිබ්බ ලාම්පුවක් ඔන්න අද අපි හදාගත්තා. අපේ අඳුර ගැන අපි සාප නොකර අපේ දරුවන්ට ආලෝකය ලබා ගන්න